අද දවසේ අපි සූදානම් වෙන්නේ ප්‍රතික්‍රියාවක තාප විපර්යාසය පිළිබඳව කතා කරන්න. ප්‍රතික්‍රියාවක තාප විපර්යාස. ඒ කියන්නේ සරලව මම ඔයගලන්ට අද දවසේ පොඩි පාඩමක් කියලා දෙනවා. ප්‍රතික්‍රියාවක් කොහොමද තාප විපර්යාසය සිදු වෙන්නේ? ප්‍රස්ථාර ටික ඇඳගන්නේ කොහොමද? හොඳයි. අපි බලමු රසායනික ප්‍රතික්‍රියා කීපයක් මම කියනවා මෙන්න මේම ඔයගොල්ලෝ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඔයගොල්ලන්ගේ පෙළ පොතේ තියෙන කම්ම ගමුකට වඩා හොඳින් පැහැදිලි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මයක් HCl අම්ලයක් ඒ විදිහට සරල උදාහරණයක්. ඒ දෙන්න ප්‍රතික්‍රියා කරනවා. එහෙම නැත්නම් ඔව් ඒක හොඳයි නේද? දැන් මංගාව තියෙනවා HCl ද්‍රාවණයක්. අපි ගමු මෙහෙම ද්‍රාවණයක්. මෙහෙම භාජනයක් තියෙනවා. මේ භාජනයේ මම දාලා තියෙනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. දැන් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය දාලා මේ තියෙන HCl හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් ද්‍රාවණය HCl අම්ලය. ඊට පස්සේ මෙයාට මම දාන උෂ්ණත්වමානයක්. මම මෙහෙම උෂ්ණත්වමානයකුත් අඳින්නම්. මොන උෂ්ණත්වමානයක් තියෙනවා. එතකොට මේ උෂ්ණත්වමානයෙන් අපිට පුළුවන් උෂ්ණත් වර්ගයක් කියව ගන්න. උෂ්ණත්වමානය දාලා තියෙනවා. දැන් අතට පේනවනේ හොඳට. උෂ්ණත්වය අපිට කියව ගන්න පුළුවන්. හරි. දැන් මේ තියෙන HCl ද්‍රාවණය. දැන් මේකේ ආරම්භක උෂ්ණත්වය මම කියන සෙල්සියස් අංශක ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි කියලා අපි ගමු. සෙල්සියස් අංශක 25 ආරම්භක උෂ්ණත්වයේ තියෙන්නේ. මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පෙති කීපයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 2ක් විතර මනලා මම දානවා මේකට. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටිකක් මේ වගේ NaOH සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පෙති සොලිඩ් එක ඝන ද්‍රව්‍ය සොලිඩ් එකෙන් දානවා මෙහෙම ඝන ද්‍රව්‍ය. කියන්නේ කැට කීපයක් දානවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැට දාලා ඉවර වෙලා දැන් මේක පොඩක් කලත්තන්න අපි වීදුරු කුරක් දාගමු. වැඩි දේවල් ඕනේ නැහැ. පොඩි වීදුරු කුරක් දාලා මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැට ටික හොඳට මිශ්‍ර කරනවා. හොඳට මිශ්‍ර කරනවා. නැත්තම් අපි කියනවා මන්තනය කරනවා කියලා. මන්තනය කරනවා. කරනකොට මට පේනවා මේ උෂ්ණත්වයේ වැඩිවීමක් තියෙනවා. උෂ්ණත්වයේ වැඩිවීම. මේක අපි දුමු 25 ඉඳන් සෙල්සියස් අංශක 30 දක්වා උෂ්ණත්වය වැඩි වුණා කියලා. 30 දක්වා වැඩි වුණා. 5කින් වැඩි වුණා. දැන් මම ඔබගෙන් ඔය කතාව අහලා දැන් උෂ්ණත්වය වැඩි වෙනවනේ. දැන් ඔයාගෙන් මම අහනවා මේ උෂ්ණත්වමානයත් මකලා දාලා වීදුරු කුරත් අයින් කරලා ඉවර වෙලා ඔයා මට කියන්න මේ මෙතන මොනවද තියෙන කට්ටිය? මේ මෙතන මොනවද තියෙන්නේ? තියෙන දේවල් දැන්. මෙතන තියෙන දේවල්. දැන් ওই ටික ඔක්කොම අයින් කළා මෙතනට කෙලිම අවධානය යොමු කරගමු. මෙන්න මේ භාජනය ඇතුලේ දැන් ඉන්නවා දෙන්නේ. කවුද දෙන්නා? මුලින්ම ප්‍රතික්‍රියා කරන්න කලින් හිටියා HCl. ප්‍රතික්‍රියා කරන්න කලින් හිටියා HCl. ඊට පස්සේ ඉන්නව හිටියා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඔන්න ඔය දෙන්න තමයි හිටියේ. ප්‍රතික්‍රියා කළාන් පස්සේ තව මොනවා හරි හැදෙන්නේ නැති. දැන් ප්‍රතික්‍රියාවට පෙර මෙතන හිටියේ HClයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි විතරද කියලා මම ඔයාගෙන් අහනවා. මෙතන හිටියේ HClයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි විතරද? එතකොට මේ පළවෙනි එක්කෙනා මේ දෙවෙනි එක්කෙනා දෙන්නයි. පළවෙනි එක්කෙනා දෙවෙනි එක්කෙනා. එතකොට මේ දෙන්න විතරමද කියලා ඇහුවොත් දැන් ඔයාට හිතෙන්නේ ওই දෙන්න තමයි ඉන්නේ කියලා. නෑ, තව එක දෙයක් අපිට අමතක වෙලා තියෙනවා. කවුද එක දේ? මෙන්න මේ තුන්වෙනි කෙනා තමයි මෙතන HCl හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට අමතරව මෙතන හිටියා තව එක්කෙනෙක්. එයා තමයි ජලය. මේ තුන්වෙනි එක්කෙනා. එතකොට මම පළවෙනි දෙන්නට නම් කරනවා ප්‍රතික්‍රියක කියලා කෙටියෙන් ලියන්නම්.
නිෂ්ක්‍රීයක කියලා කියනවා. ඒතර ජලයට මොකද්ද කියන්නේ? දැන් ජලය ප්‍රතික්‍රියාවට සහභාගී වුණේ නැහැ. නමුත් ජලය තමයි මාධ්‍ය. ජලය තමයි මාධ්‍ය. ඒතර HCl බොහොම පොඩ්ඩයි අංශු මාත්‍රේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පොඩි කැලලයි. වැඩියෙන්ම තියෙන මෙතන ජලය. ඒතර මේ දෙන්න ප්‍රතික්‍රියා කරද්දී රත් වෙන්නේ HCl සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නෙමෙයි රත් වෙන්නේ නැත්නම් උෂ්ණත්වය වැඩි වෙන්නේ ජලයේ උෂ්ණත්වය වැඩි වෙන්නේ. ජලයේ උෂ්ණත්වය. ඒතර යම්කිසි ප්‍රතික්‍රියාවක් වෙනකොට මේ දෙන ප්‍රතික්‍රියා කළ පළ දෙකක් හැදෙනකොට මෙතනින් ජලයයි HCl අම්ලයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මයක් අම්ල භස්ම ප්‍රතික්‍රියාවකින් ලවණයකුයි ජලයයි හැදෙනවා කියලා දන්නවනේ. ජලයයි ලවණයයි හැදෙනකොට ඒ ප්‍රතික්‍රියාවේදී පිටවන තාපය හම්බ වෙන්නේ මෙන්න මේ මාධ්‍යයට. එතකොට මාධ්‍යයේ උෂ්ණත්වය තමයි වැඩි වෙන්නේ. එතකොට තුන්වෙනි එක්කෙනා තමයි මාධ්‍ය උෂ්ණත්වය තමයි වැඩි වෙන්නේ. ඒත් අපි කියනවා රසායනික ප්‍රතික්‍රියාවකදී මාධ්‍යයේ උෂ්ණත්වය වැඩි වෙනවා නම් අන්න ඒක තාපදායක ප්‍රතික්‍රියාවක්. ඒකට අපි කියනවා තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා. මාධ්‍යයේ උෂ්ණත්වය වැඩි වෙනවා නම් ඒකට අපි කියනවා තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා. ඔන්න ඕක හොඳට ඔළුවේ තියාගන්න. යම් ප්‍රතික්‍රියාවකදී මාධ්‍ය උෂ්ණත්වය වැඩි වෙනවා නම් නැත්නම් පරිසරයේ උෂ්ණතාපය මුදා හරිනවා නම් මේ ජලයට තමයි මේ තාපය හම්බෙලා තියෙන්නේ. පරිසරයේ තාපය මුදා හරිනවා නම් ඒක තාපදායක ප්‍රතික්‍රියාවක්.